පළවෙනි ප්‍රශ්නේ තමයි පෙනී හැකට්ගේ අදහස අනුව කාර්යාලයක් යනු කොහොමද කියලා මේ අහන්නේ. පෙනී හැකට්ගේ අදහස අනුව කාර්යාලයක් යනු යම් ආරම්භණක් සාක්ෂාත් කර ගැනීම සඳහා තොරතුරු රැස් කරන, තොරතුරු වාර්තා කරන, තොරතුරු විශ්ලේෂණය කරන හා ගබඩා කරන, තොරතුරු නිකුත් කරන, වත්කම් ආරක්ෂා කරන ස්ථානයකි. එහෙනම් තොරතුරු රැස් කරන, වාර්තා කරන, තොරතුරු විශ්ලේෂණය හා ගබඩා කරන, එතකොට තොරතුරු නිකුත් කරන, යගේ වත්කම් ආරක්ෂා කරන ස්ථානයක් තමයි පෙනී හැකට්ගේ නිර්වචනයට අනුව කාර්යාලයක් කියලා කියන්නේ. මම දෙවෙනි ප්‍රශ්නයට අපි යමු. දෙවෙනි ප්‍රශ්නේ තමයි කාර්යාලයක පංචවිධ ශික්ෂණ කවරේද කියලා අහනවා. ඒතර පංචවිධ කාර්යාලයක තමයි අහන්නේ. දැන් පංචවිධ කුවම් ප්ලස් 5s තමයි ඔලුවට යන්නේ ටක් ගාලා. ඒ ඵලදායිතා පංචවිධ ශික්ෂණ නෙමෙයි අහන්නේ. කාර්යාලයක පංචවිධ ශික්ෂණ තමයි අහන්නේ. කාර්යාලයක පංචවිධ ශික්ෂණ කවරේද කියලා ඊට පස්සේ අපි පෙනී හැකට්ගේ නිර්වචනය කතා කරා වූ ඒ පහ තමයි මෙතනටත් එන්නේ. තොරතුරු රැස් කරන, තොරතුරු වාර්තා කරන, තොරතුරු විශ්ලේෂණය කරන හා ගබඩා කරන, තොරතුරු නිකුත් කරන, වත්කම් ආරක්ෂා කරන. මේක තමයි කාර්යාලයේ පංචවිධ ශික්ෂණ තමයි මේ පහ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් ටෙරී දක්වන පරිදි කාර්යාල ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. ටෙරී දක්වන පරිදි කාර්යාල ක්‍රමයක් යනු කුමක්ද? කාර්යාලයක ක්‍රියා එකතු වීමෙන් වැඩපිළිවෙලක්ද? වැඩපිළිවෙල එකතු වීමෙන් කාර්යපටිපාටියද? වැඩපිළිවෙල එකතු වීමෙන් කාර්යපටිපාටියක්ද? කාර්යපටිපාටි සියල්ල එකතු වීමෙන් කාර්යාල ක්‍රමයේද නිර්මාණය වේ. එහෙනම් ක්‍රියා එකතු වීමෙන් වැඩපිළිවෙලක්, වැඩපිළිවෙල එකතු වීමෙන් කාර්යපටිපාටියක්, කාර්යපටිපාටි එකතු වීමෙන් කාර්යාල ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේවා එකිනෙක මත යැපෙන, එකිනෙක මත බැඳෙන ස්වරූපයෙන් යුක්ත කාර්ය සමූහයකි. කාර්යාලයක ක්‍රියා එකතු වීමෙන් වැඩපිළිවෙලක්ද, වැඩපිළිවෙල එකතු වීමෙන් කාර්යපටිපාටියක්ද, කාර්යපටිපාටි සියල්ල එකතු වීමෙන් කාර්යාල ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේවා එකිනෙක මත යැපෙන, එකිනෙක මත බැඳෙන ස්වරූපයෙන් යුක්ත කාර්ය සමූහයක්. right. ඊළඟ හතරවෙනි ප්‍රශ්නයට අපි ගියොත් හතරවෙනි ප්‍රශ්නයෙන් අහනවා කාර්යාල ක්‍රමයක තිබිය යුතු මූලික ලක්ෂණ කවරේද කියලා තමයි අහන්නේ. කාර්යාල ක්‍රමයක තිබිය යුතු මූලික ලක්ෂණ තමයි අහන්නේ. එහෙනම් ප්‍රධාන වශයෙන්ම ලක්ෂණ 4 5 6 අපි 7ක් කියලා තියෙනවා. බලමු. සරල බව simplicity, කාර්යක්ෂම බව efficiency, ඵලදායී බව effectiveness, නම්‍යශීලී බව flexibility, නිවැරදි බව accuracy, පිළිගත හැකි බව acceptability, ඵලදායී බව productivity. නම් සරල බව, කාර්යක්ෂම බව, සඵලදායී බව, නම්‍යශීලී බව, නිවැරදි බව, පිළිගත හැකි බව, ඵලදායී බව. මේ ටික තමයි කාර්යාල ක්‍රමයක තිබිය යුතු මූලික ලක්ෂණ. right. ප්‍රශ්න 4 මෙතනින් අවසానයි. ඊළඟ part 2 එකෙන් හම්බ වෙමු තව ප්‍රශ්න 4කින්. එහෙනම් හැමෝටම good luck.